ලංකාවේ STEM අධ්‍යාපනයට යොමු වෙලා ඉන්න පිරිස 30% වගේ පිරිසක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් STEM education වලට යොමු වෙන පිරිස අඩුම තරමේ 70%ක් දක්වා ඉහළ නංවා ගැනීම අවශ්‍යයි. සංවර්ධිත වුණ සියලුම රාජ්‍යයන් සංවර්ධිතභාවයට පත් වුණේ STEM education ලබාගත් පිරිස් වැඩි කිරීම හා ඒ තුලින් ඔවුන් විසින් සිදු කරනු ලැබූ පර්යේෂණ හා නවෝත්පාදනයන් තුලින් ළමයින් අතර STEM education ප්‍රචලිත කිරීම සඳහා එක් ක්‍රමෝපායක් තමයි තාරකා විද්‍යාව, ස්පේස් ටෙක්නොලොජි වගේ ක්ෂේත්‍රවලට ළමයිව දැනුවත් කිරීම, ඔවුන් ඒ තුලින් ඇතිවන කුතුහලය, ආකර්ෂණය තුලින් පසුකාලීනව ඔවුන් STEM education වලට යොමු වෙනවා. ඒ අනුව ලංකාවේ තියෙන විශාලතම දුරේක්ෂයේ පිහිටලා තියෙන නවීන තාක්ෂණ පිළිබඳ ආර්ථිකලාක ආයතනයට අප ආයතනයට ලංකාවේ බොහෝ දුර පැහැර ප්‍රදේශවලින් අපේ ආයතනයේ නිරීක්ෂණයට පැමිණෙනවා. ඒ වගේම අහස නිරීක්ෂණ කඳවුරු වලට යොමු වෙනවා. අහස නිරීක්ෂණ කඳවුරු වලට ඉතාමත්ම උනන්දුවෙන් ඒවා සිසුන් යොමු වෙලා ඔවුන් පසු කාලීනව විද්‍යා අධ්‍යාපනයට යොමු වෙලා අනාගතයේදී යොමු වුණු විද්‍යාඥයින් අපිට හමු වෙලා තියෙනවා. ඒ අනුව ඔබටත් අපේ ආයතනයට ඉල්ලීමක් කළොත් අපි ඔබට ඒ අවස්ථාව ලබා දීමට සූදානම්. ඔබට අප ආයතනයට පැමිණ අප ආයතනයේ තියෙන පහසුකම් සහ අප සිදු කරන පර්යේෂණ කටයුතු මොනවද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්නට, ඒ වගේම රාත්‍රී අහස නිරීක්ෂණය, solar observation camp, ඒ වගේම astronomy workshops, ඒ වගේ දේවල් වලට සහභාගී වෙලා ඔබට විද්‍යා ශාස්ත්‍රයට තියෙන ආසාව උනන්දුව වැඩි කරගෙන අනාගත විද්‍යාඥයෙක් බවට පත්වීමට අවශ්‍ය අඩිතාලම ලබා ගැනීමට පුළුවන් වෙයි අපේ ආයතනයට පැමිණ අපේ ආයතනයේ තියෙන පහසුකම් නිරීක්ෂණය කළොත්.